කුරුම්බර පිරිස සමග ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවොල් දෙවි සත් කට්ටුව කතරගමදී කඳ කුමරුන් විසින්ද දෙවුන් දෙරදී විෂ්ණු දෙවියන්ගේ බලපෑමින්ද ලක්බිමට පැමිණීමට ඉඩ නොදී නිරපනු ලැබුවා. මෙසේ සත්පුලකින් ප්‍රතික්ෂේප වූ දෙවොල් කුමාරවරු සද්දෙනා අවසානයේ සීනිගම් තොටින් ලංකාවට පැමිණීමට උත්සාහ කළා. ඒ බව දැනගත් සීනිගමට අනසක පැතුරු පත්තිනි දේවිය ඔවුන්ගේ පැමිණීමට විරුද්ධ වුණා. දකිමින් සොඳ කොට සීනිගමේ මාත බුමට සැර පත්තිනි දේවිය ගිනි කඳු 7ක් මුහුද මැද මවා ඔවුන් වළක්වාලීමට උත්සාහ කළා. දෙවොල් කුමාරවරු ඔවුන්ගේ අනුහසින් ගිනි කඳු 7ම තරණය කර සීනිගම් තොටින් ලංකාවට පැමිණුණා. එසේ පැමිණි දෙවොල් කුමාරවරු වැල්ලෙන් තෙල් මවා පහන් දැල්වූ බවත් ඔවුන්ගේ තේජස හා බල සම්පන්න බව දැක පත්තිනි මෑණියන් ඔවුන්ට පැමිණීමට අවසර දුන් බවත් පුරාවෘත්තයේ සඳහන්. අනුරම්පුරදී දුටුවක් කනු මදුරාපුරේදී දුටුවක් කනු. පෙර ආත්ම භවයකදී සොයුරන් අතර ඇති කරගත් ප්‍රාර්ථනය සිහිපත් වූ පත්තිනි දේවිය දෙවොල් කුමාරවරුන්ට ආශිර්වාද කළා. සිතදෙව දෙවී යහනනම් සඳ සිතදරවැනි සිරි ලක්මෙනියත යුද්ධ කර සිරි ලක් දෙවියන් වෙත